ඔන්න ළමයි අදත් පුංචි කෙම් ක්‍රමයක් කියා දෙන්න යන්නේ. ඔන්න හාල්, සීනි, ලුණු කැට. ලුණු කැට ගන්න කුඩු ගන්න එපා. ඉතින් මේක හාල්, සීනි, ලුණු 60 කටුවක්. හැන්දා වීදුරුවක්. ඉතින් මේ ටික යොදාගෙන කරන මේ ගුරුකමක් මේක ගුරුකමක්ද? ඉතින් ගෙමක් වුණාට මේක චීන කට්ටිය නිතර කරන ගුරුකමක්. ඉතින් අතේ සල්ලි නැතිනම් ඔයාට මුදල් ප්‍රශ්නයක් නම් ගෙදරට මුදල් හිගයි නම් මේ වගේ පුංචි කේම් ක්‍රම කරනවා. ඉතින් මම නිතර කරන දෙයක්. ඉතින් ඔයාලට මේක කියලා දෙන්න යන්නේ. හැබැයි ඉතින් රාහු කාලේ මගහැරලා කරන්න ළමයි නැත්තම් වැඩක් නැහැ. ඉතින් මම හාල් මෙහෙම මිටවල් දෙකක් විතර ගත්තා. සීනිත් ගත්තා ඒ ගානම ලුණුත් ගත්තා ඒ ගානම. ඉතින් ඔයාලා කැමති නම් මේ වගේ හැන්දකින් එක ගත්ත කමක් නැහැ. කුස්සිය පාවිච්චි කරන දේවල් වලින්ම ගන්න. ඉතින් වෙනම අලුතුර ඕනේ නැහැ හොඳේ. දැන් මේ සේරම මෙන්න මේ වීදුරුවට දාගන්න ඕනේ. මම දැන් සේරම ටික මේකට දාගත්තා. හාල් සීනි ලුණු සේරම දාගත්තා. ඉතින් මේක මේ ගොඩක් ඔය පෙන්සිල් රහස් කරන අය නම් මේ දේවල් දන්නවා. ඉතින් මේ දේ කරාම අපිට මේ සල්ලි නැතිනම් කොහෙන් හරි සල්ලි ලැබෙනවා. ඉතින් මේක පුංචි ගුරුකමක් කෙම් ක්‍රමයක් කියලා කියනවා. ඉතින් මේක ඔයාගේ සල්ලි මුදල් අවශ්‍යතාවය කියලා විශ්ව මාතාවට ස්තුති කරලා මේක හොඳට කවලම් වෙන්න හැන්දෙන් හැඳි ගන්න ඕනේ. ඉතින් විනාඩි 10ක් විතර ඔයා මේක හොඳට හැඳි ගා ගන්න. වෙන දේවල් හිතන්න එපා. කාටවත් පේන්න කරන්න ඕනේ නැහැ. ඉතින් රාහුකාරී මගේ හැරලා මේක හිමීට උදේ වරුවේ කරන්න ළමයි ඕන දවසක කරන්න පුළුවන්. ඔයාගේ මුදල් ප්‍රශ්නේ ගැනම හිත ඔයා මේක හැඳි ගන්න ඕනේ විනාඩි 10ක් 15ක්. ඉතින් මම මේක විනාඩි 15ක් විතර හැඳි ගාගෙන එන්නම් එහෙනම්. ඔන්න ළමයි ඉතින් මම දැන් විනාඩි 15ක් විතර මේක හොඳට කවලම් කරගත්තා. හොඳට ඇනෙනකම්ම හැන්දෙන් හොඳේ. දැන් අපි මේක ලස්සනට මෙහෙම ඇතුලේ ඔහම හදලා මෙන්න මේ 60 කට්ට අරින්න ඕනේ. වහලා එහෙම තියන්න එපා. මෙහෙම මැදින් තියන්න ඕනේ. මැදින් තියලා දැන් මේක අපි කොහෙද තියන්නේ? අපි නිදන කාමරේ මුළු 4ක් තියෙනවනේ. මුළු 4න් එක මුල්ලක මේක තියන්න ඕනේ. ඉතින් මෙහෙම තියන්න කිව්වොත් කූඹි වෙනවනේ. ඒ හින්දා අපි මේ වගේ වතුර භාජනයක් උඩින් මේක තියලා නිදන කාමරයේ මුළු 4 ඕනම මුල්ලකින් තියන්න. හැබැයි ස්ටූල් එකක් උඩින් තියන්න ඕනේ. පෙරලෙන්න හැලෙන්න දෙන්න එපා. හොඳේ. ඉතින් අද සල්ලි හම්බෙයිද හෙට සල්ලි හම්බෙයිද කීකී හිතන්න එපා. ඉතින් සල්ලි මිටි හම්බෙන්නේ නැහැ. වැරදවා හිතන්න එපා. හොඳේ. ඒ හින්දා ඔයාගේ ප්‍රශ්නේ විසඳ ගන්න ඔයාට කොහොම හරි මුදල් ලැබෙයි. ඉතින් මේක ඔයාට ඇති කියලා හිතන දවසක් තියන්න. තියලා ආයෙත් මේක අයින් කරලා පෑගෙන්නේ නැති තැනකට දාලා මේ විදිහට නැවතත් හදන්න. එහෙනම් ඔයාලත් කරලා බලන්න. ගිහින් එන්නම්. සුබ දවසක්.